RPM Media YouTube channel එකට ආව ඔයාව ආයිබෝන් කියලා පිළිගන්නවා. මේ වීඩියෝ එක RPM Media YouTube channel එකට ගොඩක් ස්පෙෂල් වීඩියෝ එකක්. ඒකට හේතුව තමයි 2021 පෙබරවාරි 1 වෙනිදා පටන් ගත්ත RPM Media YouTube channel එකට අද වෙද්දි වාහන වලට ආදරය කරන ඔයා වගේ subscribersලා 1000ක් සම්පූර්ණ වෙලා ඉන්න එක. ඒ වගේම RPM Media YouTube channel එකේ 25 වෙනි වීඩියෝ එක වෙන්නේ මේ වීඩියෝ එක. ඒ දෙකම සමරන්නත් එක්ක අද මම කතා කරන්න යන්නේ ඇමරිකාවෙන් ආව කාර් එකක් ගැන. ඒ තමයි Chevrolet Camaro. එක්දස් 964 ෆෝඩ් මස්ටෑන් එක රිලීස් වෙනවත් එක්කම ඇමරිකාව පුරාම මස්ටෑන් එකට ලොකු ඉල්ලුමක් ඇති වුණා. 1965 දී ෆෝඩ් මස්ටෑන් කාර්ස් ලක්ෂ 4ක් ඇමරිකාව පුරා විකිණුණා. මේ නිසා ජෙනරල් මෝටර්ස් එකට අයිති වෙලා තිබුණු Chevrolet කම්පැනියත් ඒ වගේ කාර් එකක් නිපදවන්න තීරණය කරනවා. මේ කාලය වෙනකොට Chevrolet සමාගම නිෂ්පාදනය කරේ ඉකොනොමිකල් කාර්ස් සහ ස්පෝර්ට් කාර්ස්. ෆෝඩ් මස්ටෑන් කාර් එකත් එක්ක තරඟ කරන මේ කාර් එක නිපදවන්න වසර දෙකක් ගත වෙනවා. මේ නිසා ෆෝඩ් මස්ටෑන් කාර් එකේ අඩුපාඩු සහ දුර්වලතා හොඳින් අඳුනා ගන්න Chevrolet සමාගමට හැකි වෙනවා. ඉන් පස්සේ පළමු Chevrolet Camaro කාර් එක 1967 දී වෙළඳ පොළට නිකුත් වෙනවා. මේ කාර් එකේ Camaro කියන නම ගැනත් විවිධ මත පළ වෙලා තියෙනවා. Chevrolet සමාගම Panther සහ Wildcat වගේ 5000කට අධික නම් ගොඩකින් තමයි Camaro කියන නම තෝරගෙන තියෙන්නේ. ඒ නම තෝරගන්න තවත් හේතුවක් උනේ Chevrolet සමාගම 1960 දශකයේදී C අකුරෙන් කාර්ස් වලට නම් යොදපු නිසා. උදාහරණ විදිහට Corvair, Corvette සහ Chevelle වගේ කාර්ස් අඳුන්වන්න පුළුවන්. ඇමරිකාවේදී Camaro කියන නමට තේරුමක් නැති වුණත් ස්පැනිෂ් වලින් Camaro කියන්නේ ඉස්සෙක් වගේ සතෙකුට කියලා පසුව සඳහන් වෙනවා. නමුත් මේ නමේ තේරුම මොකක් වුණත් Ford Mustang එකට දුන්න තරඟය ඉතාම සාර්ථක වුණා. Mustang එකට වඩා හොඳ හැන්ඩ්ලින් එකක් සහිත වුණ Camaro එක Ford Mustang එකට වඩා ඔප්ෂන්ස් සහිත කාර් එකක් වුණා. ඉලෙක්ට්‍රික් වින්ඩෝස්, ට්වින් සර්කිට් බ්‍රේක්ස් සහ hazard warning lights වගේ ගොඩක් ඔප්ෂන්ස් මේ මොඩල් එකේ දකින්න ලැබුණා. ඒ වගේම ඉටාලියන් ඩිසයින් එකකට සමානව 2-door coupe එකක් විදිහට Camaro එක ඩිසයින් කරුණා. මේ Camaro මොඩල් එකේ කැපී පෙනෙන ලක්ෂණ ගොඩක් දකින්න ලැබුණා. මේ ලක්ෂණ වලින් ෆ්‍රන්ට් ග්‍රිල් එක තුල යොදාගෙන තිබුණු හෙඩ්ලයිට්ස් විශේෂයි. ඒ වගේම Mustang එකේ වගේම මේ කාර් එකෙත් කෝක් බොටල් ෂේප් එක යොදාගෙන තිබුණා. මේ Camaro එක ඩිසයින් කරපු හැන්ක් හාගා මේ කාර් එකේ ඉන්ටීරියර් එක ෆයිටර් ප්ලේන් එකකට සමාන විදිහට ඩිසයින් කරලා තියෙනවා. මේ නිසා Chevrolet Camaro කාර් එකේ සෙන්ටර් කන්සෝල් එකෙත් ගේජස් දකින්න පුළුවන්. මේ 1967 නිකුත් වුණ Camaro එක ප්‍රධාන වශයෙන් ට්‍රිම්ස් 3ක් යටතේ නිකුත් වුණා. ඒ RS, Z28 සහ SS වශයෙන්. RS trim එකේ engine options විදිහට 230 cubic inch inline 6 engine එකත් 302 cubic inch V8 සහ 327 cubic inch V8 engine එකත් යොදාගෙන තිබුණා. Transmission එක විදිහට 3 speed manual system එකක් යොදාගෙන තිබුණා. Z28 trim එක SCCA Trans Am races වලට සහභාගී වෙන්න සුදුසු විදිහට 302 cubic inch V8 engine එක 4 speed manual transmission එකක් එක්ක නිකුත් කරනවා. Camaro cars වල powerful trim එක වුණ SS trim එක 350 cubic inch V8 engine එකක් යොදලා performance trim එකක් විදිහට නිකුත් වුණා. ඉන්පස්සේ 1968 දී Camaro එකේ පෙනුම ටිකක් වෙනස් වෙනවා. ඉදිරිපස ග්‍රිල් එකේ shape එක ටිකක් වෙනස් කරලා rear lights කොටස් දෙකකට දකින්න ලැබුණා. ඒ වගේම Camaro SS trim එකට 396 cubic inch V8 engine එක එකතු වුණා. 1969 Camaro model එක කලින් models වලට වඩා sporty විදිහට දකින්න ලැබෙනවා. ඒ අනුව shape එක වෙනස් කරපු grill එකත් RS trim එකට ආව cover කරපු headlight design එකත් විශේෂයි. 1969 Camaro RS trim එකට black color grill එකක්, concealed headlights, headlight washers සහ fender stripes වගේ options ඇතුළත් වුණා. 1969 Camaro Z28 trim එකට horsepower 290ක power එකක් සහිත 302 cubic inch V8 engine එක යොදලා නිකුත් කරනවා. ඒ වගේම මේ කාලයේදී General Motors සමාගමේ තීරණයක් අනුව engine capacity එක cubic inch 400ට වැඩි engines කාර්ස් වලට යොදා ගැනීම තහනම් කරලා තිබුණා. මේ ලොකු එන්ජින්ස් යොදාගත්තේ ට්‍රක්ස් සහ ජීප්ස් වලට. නමුත් Chevrolet ඩීලර් කෙනෙක් වුණ ඩොනල්ඩ් යෙන්කෝ එහෙමත් නැත්නම් ඩොන් යෙන්කෝ ඩීලර් ඔප්ෂන් එකක් විදිහට Camaro වලට Chevrolet 427 cubic inch V8 engine එක යොදලා horse power 425ක power එකක් සහිත high performance model එකක් විකුණුවා. මේ කාර් එක Camaro ලෝලින් අතර යෙන්කෝ Camaro නමින් හැඳින්වුණා. යෙන්කෝ Camaro එකට ලැබුණු ඉහළ ඉල්ලුම නිසා Chevrolet සමාගමත් මේ 427 cubic inch V8 engine එක යොදලා Camaro cars නිෂ්පාදනය කරනවා. මේ යෙන්කෝ Camaro cars 201ක් 1969 වර්ෂයේදී ඩොන් යෙන්කෝගේ ඩීලර්ෂිප් එක හරහා ඇමරිකාව පුරා විකුණුවා. මේ කාර් එකේ යෙන්කෝ Camaro එකටම විශේෂ ස්ටිකර්ස් සහ හෙඩ්රෙස්ට් එකේ YSC ලෝගෝ එක දකින්න ලැබෙනවා. ඒ යෙන්කෝ සුපර් කාර්ස් කියන තේරුමෙන්. ඒ වගේම මේ 427 cubic inch V8 engine එකම යොදපු තවත් Camaro model එකක් Camaro ZL1 නමින් නිකුත් වුණා. මේකත් ඩීලර් ඔප්ෂන් එකක් විදිහට නිකුත් කරනවා. ප්‍රධාන වශයෙන්ම drag races ඉලක්ක කරගෙන මේ model එක නිෂ්පාදනය කරලා තිබුණා. horsepower 430ක් විදිහට power එක සඳහන් වෙලා තිබුණ මේ engine එක hand assemble කරලා තිබුණා. නමුත් මේ horsepower අගේ exhaust modification සහ tuning වලින් පස්සේ horsepower 500කට වඩා වැඩි කරලා drag cars වලට යොදාගෙන තිබුණා. 1969 වසර සඳහා
මේ ZL1 කාස් 69ක් නිෂ්පාදනය කෙරුණා. මේ Yenko Camaro සහ Camaro ZL1 models දෙකම Copo Camaro models නමින් පොදුවේ හැඳින්වෙනවා. General Motors එකේ Central Office Production Orders යටතේ සාමාන්‍ය Camaro එකට වඩා වෙනස් විදිහට නිෂ්පාදනය වුණ නිසා මේ නම යොදා ගන්නවා. Second generation Camaro model එක 1970 දී වෙනස්ම පෙනුමකින් නිකුත් වුණා. ඒ අනුව first generation Camaro එකට වඩා මේ කාර් එක size එකෙන් ලොකු විදිහට ඩිසයින් කරලා තිබුණා. Original Camaro models වල වගේම RS, Z28 සහ SS විදිහට trims තුනක් යටතේ මේ model එකත් රිලීස් වුණා. 2 headlight සහ 4 headlight දෙවිදිහටම මේ model එක දකින්න ලැබුණා. රිලීස් වෙද්දී 1969 Camaro model එකේ engine සහ transmission option එක රිලීස් වුණ මේ model එක 1973 දක්වා සුළු වශයෙන් දියුණු වෙමින් නිකුත් වුණා. ඒ අනුව මේ වසරවලදී අලුත් engine options වගේම transmission options එකතු වුණා. 1974 දී මේ Camaro model එක සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ අනුව දිගංගල් 7කින් වැඩි වුණ මේ කාර් එකට අලුත් face එකක් සහ අලුත් rear lights එකතු වෙලා තිබුණා. 1974 දී ඇක්සිඩන්ට් එකකදී පදිකයන්ට වෙන අනතුරු අවම කරන්න මේ වගේ ස්ලෝපින් face එකක් සහිත විය යුතුයි කියන ෆෙඩරල් ස්ටෑන්ඩඩ් එක අනුව මේ face එක වෙනස් වෙලා තිබුණා. නමුත් මේ ඩිසයින් එක නිසා ඔරිජිනල් Camaro එකේ ලුක් එක මේ මොඩල් එකේදී තරමක් නැති වෙලා තිබුණා. අපි මීට කලින් Dodge Challenger, Ford Mustang සහ Nissan Skyline වගේ වීඩියෝස් වල කතා කරපු විදිහට 1973 දී ලෝකේ පුරාම ඉන්ධන අර්බුදයක් ඇති වුණා. නමුත් පුදුමයකට වගේ මේ Camaro මොඩල් එක ඒ අවුරුද්දේදී වෙනත් වසරවලට වඩා වාහන 1,50,000ක් වැඩිපුර විකුණලා තිබුණා. මේකට හේතුවක් වුණේ Camaro කාර් එක පෝනි කාර් එකක් වීම. ඒ කියන්නේ මසල් කා එකක් තරම් ඉන්ධන අවශ්‍ය නොවන කුඩා කාස් වීම. මෙතනදී කුඩායි කියලා කිව්වේ ඇමරිකාවේ සමකාලීන කාස් එක බලද්දී. Chevrolet Camaro කියන්නේ ලොකු කාර් එකක්. එහෙම පෙනෙන්න හේතුව අපි වැඩිපුරම දැකලා තියෙන්නේ ජපන් කාස් නිසා. ජපන් කාස් පොඩි. සමහර විටම 1973 ඉන්ධන අර්බුදයේ කාලෙදී ඇමරිකාව තුල ඉතාම හොඳින් සේල්ස් පෙන්වුව ඇමරිකන් වාහනේ Chevrolet Camaro එක වෙන්න පුළුවන්. එහෙම කිව්වේ මේ ඉන්ධන අර්බුදය නිසා ඇමරිකාව තුල ඉතාම හොඳින් විකුණුනේ Honda S600 සහ S800 වගේ ජපන් වාහන නිසා. 1975 දී wraparound rear glass එකක් Camaro එකට අඳුන්වලා දුන්නා. 1978 දී නැවතත් Camaro එක සුළු වශයෙන් වෙනස් වෙනවා. ඒ නිසා මේ වසරේදී අලුත් engine සහ transmission options දකින්න ලැබුණා. ඒ වගේම second generation Camaro model එක අවසන් වශයෙන් facelift වෙන්නේ 1979 දී. මේ design එක second generation Camaro එක production නවත්තපු 1981 දක්වාම වෙනස් වුණේ නැහැ. මේ 1979 facelift එකෙන් Berlinetta නමින් luxury Camaro trim එකක් එකතු වුණා. ඒ වගේම Z28 trim එකේ front spoiler එකක් සහ Pontiac Trans Am එකට සමාන fender flares දකින්න ලැබුණා. ඒ වගේම 1980 දී Camaro Z28 trim එකට bonnet එක මත flap එකක් එකතු වුණා. මේ flap එක full throttle අවස්ථාවේදී engine breathing වැඩි කරන්න යොදාගෙන තිබුණා. ඉන්පස්සේ 1981 දී Camaro engine එකට CCC නැත්නම් Computer Command Control System එක ඇතුළත් වෙනවා. මේ CCC system එක නූතන engine ECU වල මුල් අවධිය විදිහට අඳුන ගන්න පුළුවන්. මේ CCC system එකට oxygen sensor එකක්, electronically control carburetor එකක්, throttle position sensor එකක්, coolant sensors, barometric pressure sensor එකක්, manifold absolute pressure sensor එකක් සහ check engine light එකක් ඇතුළත් වුණා. 1970 සිට 1981 දක්වා නිකුත් වුණ මේ Camaro second generation model එකට engines 10ක් නිකුත් කෙරුණා. මීළඟ Camaro model එක 1981 දී නිකුත් වෙනවා. Sport Coupe, Berlinetta සහ Z28 trim වලින් නිකුත් වුණ මේ Camaro එකේ RS සහ SS trims දකින්න ලැබුණේ නැහැ. ඒ ඇයි කියලා පැහැදිලි නැති වුණත් සමහර විට වෙළඳපොළ උපක්‍රමයක් වෙන්න පුළුවන්. RS සහ SS trims ඉවත් උනේ ඇයි කියලා ඔයාලා දැනගත්තොත් පහලින් කමෙන්ට් කරන්න. Sport Coupe trim එකට 151 cubic inch LQ9 inline 4 engine එකත්, Berlinetta trim එකට 173 cubic inch LC1 V6 engine එකත්, Z28 trim එකට 305 cubic inch LG4 4 barrel carburetor V8 engine එකත් standard විදිහට නිකුත් වුණා. 1984 දක්වා සුළු වශයෙන් වෙනස් වෙමින් නිෂ්පාදනය වුණ මේ Camaro model එකට IROC Z නමින් අලුත්ම trim එකක් 1985 දී එකතු වුණා. මේ IROC Z කියන්නේ trim එකකටත් වඩා Z28 trim එකට ආව පැකේජ් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. International Race of Champions කියන රේස් එක ඉලක්ක කරමින් මේ පැකේජ් එක නිකුත් කෙරුණා. Upgraded suspension system එකක්, automatic transmission system, special Delco Bernstein shock absorbers, IROC Z stickers, Chevrolet Corvette එකට යොදාගත්ත tune port injection system එක සහ Wonderbar නමින් steering සහ frame brace එකක් වගේ ගොඩක් options මේ පැකේජ් එකට ඇතුළත් වුණා. ඒ වගේම 1985 සිට එතෙක් Camaro වලට ආවේනික වුණ twin needle speedometer එක ඉවත් වෙලා normal speedometer එකක් එකතු වෙනවා.
මගේ අදහස නම් මේ ට්වින් නීඩල් ස්පීඩෝමීටර් එක තිබ්බනම් හොඳයි කියලා. ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඉන් පස්සේ 1987 දී iROC Z පැකේජ් එකට මැනුවල් ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එකක් එකතු වුණා. මේ Camaro iROC Z trim එක ඇමරිකාව තුල ගොඩක් ජනප්‍රිය වෙනවා. ඒ නිසාම 1988 දී Camaro Z28 trim එක ඉවත් කරලා ඒ වෙනුවට iROC Z trim එක පමණක් නිෂ්පාදනය කරන්න Chevrolet සමාගම පියවර ගන්නවා. මේ Z28 trim එකේ අඩුව පුරවන්න 1989 දී නැවතත් RS trim එක අඳුන්වලා දුන්නා. ඒ වගේම 1990 දී iROC Z trim එකේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවත්තනවා. ඒ නිසා 1991 සිට Z28 trim එක නැවතත් නිෂ්පාදනය කෙරුණා. 1981 සිට 1992 දක්වා නිෂ්පාදනය වුණ මේ 3rd generation Camaro එකටත් එන්ජින් 10ක් ඇතුළත් වුණා. 4th generation Chevrolet Camaro model එක 1992 දී නිකුත් වුණා. මේ 1992 Camaro model එකේ සමහර කොටස් fiber glass වලින් නිෂ්පාදනය කරලා තිබුණා. ඒ වගේම කලින් model එකට වඩා upgrade කරපු front සහ rear suspension systems යොදාගෙන තිබුණා. ඉන්පස්සේ 1994 දී Camaro එකට යොදාගෙන තිබුණ engine ECU unit එක engine සහ transmission දෙකම control කරන්න පුළුවන් PCM එකක් විදිහට වැඩි දියුණු වෙලා තිබුණා. නැවතත් 1997 දී Camaro එක සුළු වශයෙන් අප්ඩේට් වුණා. ඒ වගේම 30th anniversary limited edition නමින් Camaro 1087ක් 1997 වර්ෂය සඳහා නිෂ්පාදනය කෙරුණා. මේ කාස් 1087න් 108ක්ම LT4SS නමින් Camaro model එකක එතෙක් ආව powerfulම engine එක සහිතව නිකුත් වුණා. ඉන්පස්සේ 1998 දී Camaro model එක වෙනස් වෙනවා. front lip එකක් සහ අලුත් headlight design එකකින් දකින්න ලැබුණු මේ Camaro එක ගොඩක් අයගේ අදහස විදිහට මෙතෙක් නිෂ්පාදනය වුණ කැතම Camaro එක වෙනවා. නමුත් මේ Camaro model එක suspension සහ brake upgrade කරපු advanced car එකක් වුණා. මේ කාර් එක තරම් හොඳින් sales පෙන්වුවේ නැති නිසා 2002 වර්ෂයේදී Camaro 35th anniversary model එක රිලීස් කරලා ටික දවසකින් නිෂ්පාදනය අවසන් කරනවා. ඔරිජිනල් Camaro එක වගේ හොඳ පෙනුමක් නැතිවීම සහ Camaro එකට වඩා powerful cars වෙළඳපොළට නිකුත් වීම මේකට ලොකු හේතුවක් වුණා. මේ model එකට 1992 සිට 2002 වර්ෂය දක්වා engine 5ක් නිකුත් වුණා. මීළඟ Camaro model එක ගැන ඉඟියක් ලැබෙන්නේ 2005 දී. ඒ Camaro concept එක එළි දැක්වීමත් එක්ක. අපි Ford Mustang සහ Dodge Challenger videos වල කතා කරපු විදිහට Ford Mustang එකෙන් පටන් ගත්ත retro futuristic design එකක් විදිහට මේ model එක දකින්න ලැබුණා. නමුත් මේ model එක නිකුත් වුණේ 2009 දී. ඒ 4th generation Camaro model එකේ production නවත්තලා අවුරුදු 7කට පස්සේ LS, 1LT, 2LT, 1SS සහ 2SS වශයෙන් trim levels 5කින් මේ model එක නිකුත් වුණා. කලින් models වල තිබුණු RS trim එක මේ model එකේදී package එකක් වශයෙන් නිකුත් කරුණා. ඒ වගේම අලුත්ම technologies මේ කාර් එකේ යොදාගෙන තිබුණා. මේ Camaro model එක ගොඩක් ජනප්‍රිය වුණේ Transformers movie එකේ Bumblebee ගේ චරිතය නිසා. 2007 දී ආව මේ movie එකේ 2005 Camaro concept එක දකින්න ලැබුණා. මේ Camaro cars වලට Transformers special edition නමින් appearance package එක 2010 වර්ෂය සඳහා පමණක් නිකුත් වුණා. මේ package එක සඳහා සුදුසුකම් ලැබුවේ rally yellow color එකෙන් ආව Camaros පමණයි. මේ Transformers special edition එක appearance package එකක් නිසා Autobot badges සහ stickers පමණක් ඇතුළත් වුණා. කාස් 1500ක් සඳහා පමණක් මේ පැකේජ් එක අඳුන්වලා දුන්නත් 1900කට වඩා Camaros මේ පැකේජ් එකේ යටතේ නිෂ්පාදනය කෙරුණා. ඊන්පස්සේ 2011 දී Camaro එකේ V6 engine එක සුළු වශයෙන් අප්ග්‍රේඩ් වුණා. ඒ වගේම මේ වර්ෂයේදී Camaro convertible model එක රිලීස් වුණා. 2012 දී Camaro 45th anniversary edition එක නිකුත් වුණා. අලුත් V6 engine එකක් සහ appearance package එකක් විදිහට මේ model එක නිකුත් කරලා තිබුණා. මේ model එකේ rear lights වෙනස් කරලා තිබුණා. ඒ වගේම Camaro model series එකේ powerfulම trim එක විදිහට Camaro ZL1 model එකත් 2012 දී නිකුත් කෙරුණා. 376 cubic inch LSA supercharged V8 engine එකක් මේ model එකේ යොදාගෙන උනා. මේ engine එක horsepower 580ක power එකක් සහිතයි. ඒ වගේම මේ Camaro model එක performance පැත්තට ගොඩක් බර වෙන්න නිෂ්පාදනය කරලා තිබුණා. ඒ අනුව Trimex 6060 6-speed manual transmission system එකක්, magnetic ride suspension system එකක් වගේම අලුත් flywheel එකක් සහ Brembo 6 piston calipers සහිත අලුත් brake system එකක් අඳුන්වලා දීලා තිබුණා. ඊන්පස්සේ 2013 දී Copo Camaro model එකක් drag racing සඳහා අඳුන්වලා දුන්නා. මේ model එකට 350 cubic inch V8, 396 cubic inch V8 සහ 425 cubic inch V8 වශයෙන් engine තුනක් නිකුත් කෙරුණා. මේ Copo Camaro cars 69ක් පමණයි නිෂ්පාදනය කෙරුණේ. 2013 දී මේ Camaro එක facelift වෙනවා. ඒ අනුව අලුත් headlight design එකක් සහ අලුත් rear light design එකක් දකින්න ලැබෙනවා. ඉන්පස්සේ Camaro SS එකේ performance trim එකක් විදිහට Camaro Z28 trim එක 2014 දී එකතු වුණා. 427 cubic inch LS7 V8 engine එකක් සහ Trimex 6060 6-speed manual transmission system එකක් වගේම අලුත් LSD system එකක්, 19 inch wheels සහ Brembo carbon ceramic brakes වගේ performance options වගේම sound deadening, AC සහ HID headlamps ඉවත් කරලා standard මිලිමීටර් 3.5ක ඝනකම සහිත windscreen එක වෙනුවට මිලිමීටර් 3.2ක ඝනකම windscreen එකක් යොදලා තිබුණා. මේ නිසා මේ Z28 model එක standard Camaro එකට වඩා ගොඩක් බරින් අඩු වුණා.
මේ 5th generation Camaro model එක 2009 සිට 2015 දක්වා නිෂ්පාදනය කෙරුණා. 6th generation Camaro model එක 2015 දී නිකුත් කෙරුණා. ආරම්භයේදී 1LT, 2LT, 1SS සහ 2SS වශයෙන් trims 4කින් ආව මේ model එකට 2017 දී 1LS නමින් base trim එකක් එකතු වුණා. ඉන්පස්සේ 2017 දී 50th anniversary edition Camaro එක සහ Camaro ZL1 model එක නිකුත් වුණා. 6-speed manual gearbox එකක් සහ අලුත්ම 10-speed automatic gearbox එකක් එක්ක මේ model එක නිකුත් කෙරුණා. ඒත් එක්කම ZL1 model එකටත් වඩා performance තියෙන ZL1 1LE model එකක් විශේෂයි. මේ මොඩල් එක 2018 දී ෆේස් ලිෆ්ට් වෙනවා. ඒ අනුව සමකාලීන Chevrolet Blazer සහ Chevrolet Malibu වලට සමාන ෆේස් එකක් මේ අලුත් ෆේස් ලිෆ්ට් එකෙන් දකින්න ලැබුණා. Chevrolet badge එකත් ග්‍රිල් එකට පහළින් යොදාගෙන තිබුණා. මීට අමතරව අලුත් wheels කිහිපයක් සහ interior styling updates කිහිපයක් දකින්න ලැබෙනවා. 2020 දී නැවතත් සුළු වශයෙන් Camaro එකේ ෆේස් එක අප්ඩේට් වෙනවා. ඒ අනුව නැවතත් Chevrolet badge එක ග්‍රිල් එක මැදින් යොදාගෙන තියෙනවා. මීළඟ Camaro එක ගැන නිවුස් එකක් නැති වුණත් 2024 දී Camaro Collector's Edition නමින් මොඩල් එකක් නිකුත් කරන්න සූදානම් කියලා වාර්තා වෙනවා. Chevrolet සමගම තවමත් මේ ගැන වැඩි විස්තරයක් කරලා නැහැ. General Motors එකේ Ultium electric platform එක යටතේ electric sport car එකක් විදිහට Camaro එක එන්න පුළුවන් කියලා ගොඩක් දුරට විශ්වාස කරන්න පුළුවන්. මොකද දැනටමත් Cadillac Lyriq සහ Chevrolet Silverado EV වගේ electric වාහන ගැන General Motors එකෙන් අහන්න ලැබෙන නිසා. නමුත් ගොඩක් අය හිතන විදිහට මේ 2024 මොඩල් එක 6th generation Camaro එකේ අවසන් මොඩල් එක නෙවෙයි. Chevrolet Camaro එකේ අවසන් මොඩල් එක. ඒ කියන්නේ ඉන් පස්සේ Camaro නිෂ්පාදනය නවති. නමුත් ඇත්තටම මොකද වෙන්නේ කියලා බලන්න අපිට 2024 වෙනකන් ඉන්න වෙනවා. ඒ නිවුස් එකත් එක්කම අද Camaro ගැන එපිසෝඩ් එක මෙතනින් අවසන් වෙනවා. තවත් අලුත්ම වීඩියෝ එකකින් ළඟදීම හම්බ වෙමු.